ආයිබෝන් ගයිස් කොහොම ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න ඉතින් ආය රණමොටෝ වීඩියෝස් මම දාන්න පටන් ගත්තා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් රණමොටෝ අතුරුපැදිය විතරක් නෙමෙයි මේ අතුරුපැදිය ගත්තාම ඕනෑම අතුරුපැදියක එකම ක්‍රියාව තමයි තියෙන්නේ. ඉතින් අද අපිට ඇවිල්ලා තියෙනවා ඩ්‍රීම් අතුරුපැදියක් මේක ආවේ නුවරින් ඉඳලා. ඉතින් නුවරින් ඉඳලා අපිට අරගෙන ආවා මේක හදලා දෙන්න ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි බලමු මේ බයිසිකලේ මොකද්ද ලෙඩේ තියෙන්නේ කියලා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරලා subscribe කරන්න. ඒ වගේම මේ ලෙඩේ කොහොමද හදන්නේ කියලා දැනගන්න රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක. රණමොටෝ වේවා වෙනත් අතුරුපැදියක් වේවා ඕනෑම අතුරුපැදියක්කට අදාළයි. ඉතින් ඔයාලා අතුරුපැදිය ඔයාලගේම අතුරුපැදිය වලට හදාගන්න හිතනවා නම් ඔයාලට හදාගත්තොත් ඒ දැනුම හොඳයි කියලා ඔයාලට දැනුම වටිනවා කියලා හිතනවා නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් guys රැඳිලා ඉන්න නුවර ඉඳලා ගෙනාපු මෙන්න මේ රණමොටෝ ඩ්‍රීම් වර්ගයේ අතුරුපැදිය කොහොමද ස්ටාර්ට් කරන්නේ මේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා ගෙනලා දාපු එකක් කොතන ලෙඩේ තියෙන්නේ කියලා දැනගන්න රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. එහෙනම් අපි ඉක්මනින්ම මේක ලෙඩේ හොයාගමු මොකද්ද අවුල කියලා. හරි අපි බලමු ඉස්සල්ලාම අපිට වෙනවා සීඩ් බක්කිය ගලව ගන්න. ඉතින් මම හිතන්නේ මේ කස්ටමර් ගොඩක් බඩු දාලා තියෙනවා මේ ලෙඩේ හොයාගන්න. ඉතින් අපි ළඟට අරන් ආවිලා තියෙනවා. අපි ඉතින් ඉක්මනින්ම මේක මෙතන මේ යන ටික මෙතන යන්නේ තව යන දෙකක් වෙනවා බක්කියේ. ඒක ගලවගෙන අපි මේ සීඩ් බක් ඉස්සල්ලාම ඉවත් කරගමු. ඉතින් අපි ඉස්සල්ලාම බලන්න ඕන යතුරුපැදියක් ස්ටාර්ට් වෙන්නේ නැත්නම් කරන්ට් එක එනවද නැද්ද කියලා. ඉතින් මේක ගොඩක් දුරට ගලවලා බලපු නිසා අපිට වෙනවා දැන් මෙහෙම තමයි අපිට ආවේ යතුරුපැදිය. ඉතින් අපි ඉක්මනින් චෙක් කරලා බලමු ඉස්සෙල්ලාම කරන්ට් එක එනවද කියලා. රණමොටෝ යතුරුපැදියක් ස්ටාර්ට් කරගන්න කොහොමද ස්ටාර්ට් වෙන්නේ නැත්තේ ඇයි කියන එක දැනගන්න අපි බලමු ඉස්සෙල්ලාම කරන්ට් එක එනවද කියලා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන කරන්ට් එක එනවද කියලා. ඔයාලට පේනවා ඇති කරන්ට් එක කඩින් කඩෙන්නේ. එහෙ වෙනකොට ස්ටාර්ට් කරගන්න බෑ. අපි බලමු මොකද්ද හේතුව කියලා. ඉතින් මේ දේවල් ගොඩක් අතපත ගන්න කලින් මම හදාගෙන තියෙනවා මෙන්න මේ වගේ ගැජට් එකක්. ඉතින් මේ සම්බන්ධ වීඩියෝ එකක් මම දාලා තියෙනවා මගේ channel එකේ. කොහොමද අපි අතුරුපැදියක් අපි AC වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේ අපි කියමුකෝ දැන් රණමොටෝ අතුරුපැදිය ගොඩක් දුරට බැටරි අවශ්‍ය වෙන්නේ නැහැ ස්ටාර්ට් කරන්න. ඉතින් මට මේක ලේසියෙන් චෙක් කරගන්න පුළුවන් වෙනවා මේ විදිහට හදාගෙන තියෙනවා DC යුනිට් එකක්. ඉතින් අපි ඒක හරහා ස්ටාර්ට් කරලා බලමු ස්ටාර්ට් වෙනවද කියලා. මොකද මේ හෙඩ් එකේ ප්‍රශ්න වුණාම වෑල් ගයිඩ් ලීක් කරලා තිබිච්චාම වෑල් අවුල් ගියාම වෑල් අදලා තිබිච්චාම කරන්ට් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. නමුත් මේකේ කරන්ට් එක මන්දගාමී ගතියක් තියෙනවා. ඉතින් අපි මේ යුනිට් එක හරහා ස්ටාර්ට් කරලා බලමු. මේ වයර් එක අපි ගහන්නේ පල්සර් කොයිල් එකට අපි මේක සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා ඉතින් මේ වගේ ටිකක් ශක්තිමත් කරන්ට් එකක් ගන්න ඕන. සාමාන්‍යයෙන් නිල් පාට වගේ ස්ට්‍රෝං කරන්ට් එකක් ආවොත් තමයි අපිට යතුරුපැදියක් ස්ටාර්ට් කරගන්න පුළුවන් අවශ්‍ය ඉග්නිෂන් එක. ඉතින් මේකට මේ යුනිට් එක භාවිතා කරලවත් කරන්ට් එක කොහොමද මේ බයික් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඉතින් අපිට ඊළඟට බලන්න ඕන මේකේ හෙඩ් එක බලන්න ඕන වෑල් එකක් ඇද වෙලාද කියන එක අපි ඒකත් ඉක්මනින් චෙක් කරගමු. ගයිස් මම හිතන්නේ මේකට දාලා තියෙන ප්ලග් එකට මේකට ගැලපෙන්නේ නැති ප්ලග් එකක්. ඉතින් බලමු ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නැති ප්ලග් එකදීමෙන් වෑල් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට හරියටම ගැලපෙන ප්ලග් එක දාන්න ඕන. ඉතින් අපි බලමු මේ ප්ලග් එක ගාවලා මොකද්ද මේකට දාලා තියෙන ප්ලග් එක කියලා. මෙන්න ගයිස් කරලා තියෙන දෙයක්. ඉතින් මේකට එන්නේ මේ ප්ලග් එක නෙමෙයි මේකට එන්නේ C7 පොඩි ප්ලග් එකක්. ඉතින් පතායකට එන්නේ ඔරිජිනල් මෙන්න මේ ප්ලග් එක. ඉතින් දාලා තිබුණේ මෙන්න මේ ප්ලග් එක. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. හැමෝත් හෙඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද වෑල් මේකේ වැදිලා වෑල් ඇද වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම
මේකට එන ඔරිජිනල් නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද ප්ලග් එකක් විතරක් ඕනම යතුරුපැදියකට යූස් කරන්න පුරුදු වෙන්න. මොකද ඔයාලට පේනවා ඇති මේ ප්ලග් එක ගත්තාම සාමාන්‍යයෙන් මේ C7 ප්ලග් එක කුඩයි. එතකොට අර D8 එක දිගයි. එතකොට මේකේ ගොඩක් දුරට වැල් හැප්පිලා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. සාමාන්‍ය යතුරුපැදි වල අනිවාර්යයෙන්ම ගැළපෙනම ප්ලග් එක විතරක් යොදන්න පුරුදු වෙන්න. හරි අපි මේකේ ලෙඩේ හොයාගත්තා. මේකේ අපි ඔයාලත් බලන් හිටියා නම් කලින් දැක්ක කරන්ට් ප්‍රශ්නයක් තිබ්බා. නමුත් ඒක මගේ DC යුනිට් එක ගහලා බලනකොට කරන්ට් එක ඇවිල්ලා බයික් ස්ටාර්ට් වුන්නේ නැහැ. ඉතින් මේක තමයි වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා දැන්. අනිත් එක තමයි මේ රණ මොටෝ පතාය වලට වැල් රබර් දානකොට මේ සාමාන්‍යයෙන් පැකින් එකේ ඉන්න වැල් රබර් දාන්න හොඳ නැහැ. ජෙනුයින් ජපාන් වැල් රබර් දෙයක් වගේ දාගත්තොත් හොඳයි. අනිත් එක ඔයාලට පේනවා දැන් බලන්න මේකේ වෙනස. සාමාන්‍ය මේක රිපෙයාර් කරලා තියෙනවා. මේකට ගැලපෙන ලෝකල් වැල් දෙකක් තමයි මේකට දාලා තියෙන්නේ. ඉතින් ඒක මෙහෙමයි චෙක් කරගන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් නම් පේන්නේ කොහොම හරි මේක වැල් දෙක ගොඩක් ප්ලේ. ඒ කියන්නේ වැල් ගයිඩ් ගිහිල්ලා. ඉතින් වැල් ගයිඩ් ගියාම කරලා තියෙන්නේ මේ වගේ චයිනීස් වැල් දෙයක් ගැලපෙන වැල් දෙයක් දාලා එහෙමම දාලා ඉතින් එතකොට ඉතින් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඉතින් නියමිත ක්‍රමයට තියෙන්න ඕන. ඉතින් අපි මේකට දැන් මම නම් කරන්න මේක රෙකමන්ඩ් කරනවා. දැන් මෙතන මේ සයිලන්සර් එකේ ස්ටඩ් දෙක පොටගෙල් නිසා 12 සයිස් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ පොට කපලා තියෙන්නේ. කියන්නේ ඒක කොහොම කපලාද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේකට කොහොම හරි අලුතෙන් හෙඩ් එකක් රීප්ලේස් කරන්න වෙනවා. මොකද මේක රිපෙයාර් කරලා ගන්න ඕන හොඳයි. අලුතෙන් හෙඩ් එකක් රීප්ලේස් කරන එක. එහෙනම් අපි ඊටු ටිකක් හදලා වීඩියෝ එකත් එක්ක ඇඳිලා ඉන්න ඉතින් එකත් හදලා බලමු. හරි guys මම එහෙනම් කම්ප්ලීට් හෙඩ් එක මේකට තියන්න යන්නේ. ඔයාලට රණ මොටෝ ස්කූටර් සියලුම අමතර කොටස් නිවසටම ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. පල්ලෙහාන් අංකේ දාලා තිනවා. ඒ අංකයට ඇමතුමක් අරගෙන ඔයාලට රණ මොටෝ ස්කූටර් වල ඕනෑම ස්පෙයා පාර්ට්ස් එකක් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි යතුරුපැදියේ හෙඩ් එක හදලා ඉවර කරේ. නමුත් ඔයාලට මුලින් දකින්න ඇති මේ ඔක්කොම ප්‍රශ්න ආවේ හෙඩ් එකෙන්. ඉතින් දැන් හෙඩ් එක හදලා කම්ප්ලීට් කරලා ඉවරයි. මේකේ හෙඩ් එකේ තමයි ප්‍රධාන ගැටලුව තිබ්බේ. ඒ කියන්නේ වෑල් අතර ප්ලේ ඒ වගේම එක්සොස් වෑල් එක කැපිලා තිබ්බා ගොඩක්. ඉතින් ඔයාලගේ යතුරුපැදිය ලෙඩක් නොවි අවුරුදු ගාණක් වගකීමක් සහිතව අපි හදලා දෙනවා ලෙඩෙන්නේ නැහැ කියන එක. ඉතින් කොච්චර හැදුවත් ලෙඩ කියලා හිතෙනවා නම් අපිට කෝල් එකක් දීලා දිනයක් දාගෙන ඔයාලගේ යතුරුපැදිය අරගෙන එන්න. ඒ වගේම ඔයාලගේ රණ මොටෝ පතායා සුවිටි ඩ්‍රීම් යන අපි ස්කූටර් රණ මොටෝ ස්කූටර් විතරයි අපි අලුත් වැඩියා කරන්නේ කියලාත් කරුණාවෙන් සලකන්න. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම නිලංක ජයලත්.